බෝධීන් වහන්සේ වැඩ ඉන්න කොටසට ඉහළින් මල් පැල සිටුවීම. කොහෙද යන්නේ? මල්ලින් නැන්දම් මට තෑ කියලා යනවා වගේ. පොඩි හර මෙතන වඩිමු. පාට රෝස ටිකක් තාවන ලස්සනයි. කාටික මල්ලුකුයි. ඔන්න අද අපි මීට දවස් දෙකකට කලින් පටන් ගත්ත අපේ බොසේ අද දවසේ රෝස පැල සම්පූර්ණයෙන් සිටුවා අවසන් කරන්නට ලැහැස්ති වෙන්නේ. මෙතන තනපිඩලි වෙනම වදිනවා, රෝස පැල ටික වෙනම යනවා. ඒ වගේම කූණ්ඩලු පාත්ති දෙකක් ලස්සනට හැදෙනවා. ඊට පස්සේ අන්දර වැටවල් ටික, චූටි වැටවල් ටිකක් ලස්සනට වෙනම ඩිසයින් වෙනවා. ඉතින් අද කතරගම හඳුරු පිරිවනේ නම සද්දාසෝම පිරිවණෙන් දලදා වන්දනා කරන්නට නුවරට වැඩි අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේලා සහ චූටි හාමුදුරුවන් වහන්සේලා සම්බන්ධ කරගෙන උන්වහන්සේලාගේ දෑතින් අපේ තරුණ මල්ලිලා ටික සූදානම් කරලා තියෙන මේ වලවල් වල පැල ටික ඉන්දවීම කරන්න ලැහැස්ති වෙන්නේ. පැලෙන් එහාට යන්න. පැලේට සයිඩ් එකකින් යමු. ඔන්න අද අපි බෝධීන් වහන්සේට ඉහළ කොටසේ රෝස පැල හිටවන්න ලැහැස්ති වෙන්නේ. බෝධීන් වහන්සේ වැඩ ඉන්න කොටසට ඉහළින් මල් පැල සිටුවීම අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් දැන් ලස්සනට අද සිද්ධ කරගෙන යනවා. මේ කටයුත්ත චූටි හාමුදුරුවන්ගේ පැල ඉවරද හිටවලා? නෑ නේ. මේ දවස්වල වැඩියම මහන්සි වෙන කෙනා කවුද අජිත් අය? චතුරංග. ඈ? චතුරංග. ඇත්තද මේ කියන්නේ? ඔව්. මහන්සියලා වැඩ කරනවා. දැන් මහන්සියලා වැඩ කරනවනේ වෙනදට වඩා. මිනිස්සුම කියනවා ඒක. වැඩ කරනවද අජිත් අය? ඇත්තද කියන්නේ? වැඩ කරනවා. උපදේශයම දුන්නාද? ඔව්. මොනවද කරේ දැන් අද වත් එක? අනිත් එක බඩ් ලයින් එක ගෙවුවා. මොනවද කරේ? මිනිස්සයා දැන් කරේ? බඩු ටික සප් ළඟට ගෙනත් දුන්නා. බටර් ටික කරේ තියනවා එච්චරයි දවසම. ඔව්. අර බට 10 මම ටැප් එකක් දාන්න බදේලත් ඒක කිව්වා. ඒකත් මතක් කරලා දුන්නා. ඒක මතක් කරලා දුන්නා. කියන්නේ ලොකු සහයයක් දීලා තියනවද නේ? ඔව්. දැන් කොන්ක්‍රීට් ටිකවත් අදගන්න. ඒතකොට ඔයාලා දෙන්න මොකද වතුර ලයින් ඔක්කොම ඇදලා ඉවරද අපේ දැනට සුද්ධ කරලා පාත්ති දාලා ඔක්කොම හදපු කොටස් වලට. හෙට ඉඳලා තනපිල්ල ගැහුවගිනේ. දැන් ගේනවා ඈ. තනපිල්ල වර්ගාඩි දැන් 12000ක් විතර ගේනවා. මේ අපේ අනිත් එක්කෙනා වට්ටි අම්මා. කොහෙද යන්නේ? මල්ලින් දැන්. නැන්දම් මට තෑ කියලා යනවා වගේ. මේ වැඩේ ඉවර කරපු ගමන් දැන් අපේ ගාඩන් එක හදලා ඉවර වෙච්ච ගමන් ඊළඟට තියෙන වැදගත්ම වැඩේ මොකද්ද? මගේ වෙඩින් එක. ලෑස්තිද? ඔව් නේද? ඈ? අනුර ගේනවා ෆ්ලවර් බොයිද කවුද අනුර යනවද කොට්ටල්ලා? ඔව් යනවා නේද? රෙඩිද? ඔව්. ඔයා සංගකිරිසාය දැන් මල් වත් හදන එකට උපරිම මහන්සි වෙනවනේ. මේකෙන් පස්සේ මීට නොදෙනව බර දාන්නේ මොකටද? මේ ආයස්ගේ වෙඩින් එක. වෙඩින් එකට සූදානම්. අනිවාර්යයෙන්. ඔයා මල්ලි මොකද කරන්නේ? ගාඩන් එකේ වැඩ ඉවර කරලා වා ඊළඟට මොකටද යන්නේ? ආයස්ගේ වෙඩින් එකේ ඩෙකොරේෂන් ටික දෙනවද? මොනවද ලයිට් අල්ලන්නද? ඔව්. හා. ලැබිලා තියෙන දැන් පළාතෙමනේ. පාට හොරන්න වෙන ටෙක්නික් වෙන්නද දන්නේ. මොකද ෂාන් ඇහුවේ? මේ වගේ නේද? ඔව්. මල. රෝස පාටද සුදු පාටද කියලා හොයන්න බෑර නිකන් පාට පිටිය. නෑ ඕක කොහොම හරි හොයාගත්ත කෙනේ දැන්. මේක ඔකට අලු පාට කියලා හරි කිව්වගේ මල පේන හින්දා. අපි දැන් ලොකු අරුබුදයක ඉන්නේ. රෝස මල් තියෙන කාලේ තමයි පැලාවේ අපි වර්ගීකරණය කරගත්ත ඒවා ප්‍රශ්නයක් නැහැ. වර්ගීකරණය කරගන්න බැරි වුණ. ඒ කියන්නේ මල් පාට අනුව සහ ඒ ගස්වල හැඩ අනුව මල් වෙනස් කරගන්න ඕන පැල ටික අපිට ඒක කරගන්න බැරි වෙච්ච මල් තියෙනවා. අනුර මොකද්ද ඒ සිද්ධ වුනේ? ෂාන් රෝස් මල් තලන්නේ මොකෙන්ද? කියන්න බෑනේ. ෂාන් මලත් පොඩි කරගෙන ගියේ දැන්. දැන් හදනවා එතන. ඉතින් මේ අපිට තියෙන ප්‍රශ්නේ කවුරු හරි මේ තාක්ෂණය දන්නවා නම් අපිට කියන්න මේ මල් පිපිලා නැති රෝස ගස්වල ඒ රෝස ගහේ පිපෙන්නේ මොන වගේ මලක්ද මොන පාට මලක්ද කියලා හොයාගන්න තාක්ෂණය කවුරු හරි මල් සම්බන්ධව නේ දැනුමක් තියන අය ඉන්නවනම් මං හිතන්නේ එහෙම හැකියාව තියලා එහෙම මොකක් හරි ක්‍රමයක් තියෙනවනම් චුට්ටක් අපිට කියන්න. අපි මල් පැල සිටුවීමේ කටයුත්ත දැන් ලස්සනට කරගෙන යනවා. ඉතින් මේ වෙලාවෙත් මතක් කරන්නේ අපිට ඕන කරන මල් වර්ග කීපයයි ජැකරැන්ඩා, රත් මැයිමල්, ඊට පස්සේ රොබරෝසියා, ඊට පස්සේ මල් පිපෙන කටු නැති බෝගන් විලා තියෙනවා. ගහ පුරා ලස්සන මල් පිපෙන හොඳ ලොකු මල්, චූටි මල් නෙවෙයි ලොකු මල් පිපෙන ලොකුවට පඳුර ගහන රෝස සහ රතු පාට වර්ණයෙන් යුත් බෝගන් විලා ඕන ප්‍රමාණයක්. ඊට පස්සේ රතු සුදු නෙවෙයි රතු
රෝස කහ කියන වර්ණ වලින් රෝස පැල රෝස මල් පැල පුළුවන් උපරිම ප්‍රමාණයක් අරගෙන එන්න කියලා ආරාධනා කරනවා. මම සමහරව හෙලිකොප්ටර් සද්ද ඇහෙනවා ඩාසයි. ඒ තනුර ගෙස් කරන්න මේ කවුද අයස් මේ දවස්වල වඩාත්ම සතුටටපත් වෙන શબ્දේ මොකද්ද? ඈන්න කියන්න බැරිද? කිව්වොත් රෝස පැල 10ක් විතර දෙනවා ගෙනියන්න. ෂාන් පුළුවන්ද කියන්න? බෑ. අයස් ගොරවන සද්දේ. අයි හවසට අයස්නේ වතුර දාන්න බාරගෙන තියෙන්නේ. එතකොට මල් වලට වතුර දෙන්නේම තියෙන්නේ අයස්ට. දැන් තියෙනවා බර කොටස් ගොඩක් මේ වතුර දාන්න. ඉතින් මේ පැවිල්ලත් එක්ක වතුර දාන්න ඕනේ. ඉතින් ගොරවනවා කියන්නේ වහිනවා අහස කළු කරගෙන එන ස්වභාවයයි ගොරවන එකටයි තමයි අයස් වැඩියම මේ දවස්වල සතුටු වෙන්නේ. මොකද වැස්සාවම වතුර දාන්න ඕනේ නැහැ නේ අයස්. ඉතින් පුළුවන් අය සඳකිරි සෑය වඳින්න එනකොට මල් පැල අරගෙන එන්න. හැබැයි අරගෙන එන්න කලින් මට WhatsApp message එකක් දාන්න ගේන මල් වර්ග මොනවද කියලා. එකම වර්ණයකින් එකම වර්ගයකින් මල් පැල ගේන අය ගේන. ඒ වගේම දැන් ඔන්න ශ්‍රම දාන පටන් ගත්තා. මේ වගේ වලවල් හාරන්න, මල් පැල හිටවන්න, තන පිඩලි එලන්න මේ ආදී කටයුතු වලට අපේ ශ්‍රම දාන කණ්ඩායම් කැමති අයට මේ ස්ථානයට ඇවිල්ලා අපේ පිරිසත් එක්ක අපිත් එක්ක එකතු වෙලා මල් පැල සිටුවීමේ කටයුත්තට මෙන්න සඳකිරි සෑයට මල් පැල සිටුවීමේ කටයුත්තට පුළුවන් අය ශ්‍රමයෙන් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.